එතකොට මේ බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ගත්තහම දරුවනේ අපි y අක්ෂයට ගන්නේ ප්‍රවේගය. y අක්ෂයට අපි භාවිතා කරන්නේ ප්‍රවේගය ms ඍණ එක. එතකොට පුතා ඔයාට y අක්ෂයෙන් නිතරම කියවෙන්නේ ප්‍රවේගය. දැන් අර අපි අර කලින් සමීකරණයේ කියවගත්ත නේද? කලින් සමීකරණයේදී ගත්ත ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය වගේ කාරණා ටික ඔයාට y අක්ෂයෙන් හම්බ වෙනවා. නේ සමහර දරුවෝ අද සම්බන්ධ වෙච්ච සමහර දරුවෝ ඉන්නවා ඇති. සමහර ලාවට මේක ඉගෙනගෙන ඇති. සමහරට අනුක්‍රමණ කතා මහා ලොකු කතා ඇති. හරිද? ඊට එහා ගිහිල්ලා මේ බලන්න අපි අර කලින් ඉගෙන ගත්ත සමීකරණේ මෙන්න මේ කියන ඉගෙනගත්ත කාරණා ටික අර මම දුන්නේ ගණන් තුනක් දැන් අපි හැදුවේ. ආරම්භක ප්‍රවේගය දන්නවා, අවසාන ප්‍රවේගය දන්නවා, ගත වෙච්ච කාලය දන්නවා නම් අපිට පුළුවන් දරුවනේ ඒ ක්‍රමෙම මෙන්න මේ කියන ප්‍රවේග කාල ප්‍රස්ථාරයටත් යොමු කරලා ගණන් ටිකක් හදන්න. ඉතින් අපි මේ වගේ එකක් බලමු. right. එහෙනම් ඔන්න y අක්ෂය අපි නම් කරනවා ප්‍රවේගය කියලා. x අක්ෂය අපි නම් කරන්නේ කාලය කියලා. කාලය තප්පර කියලා දාගන්න. තප්පර. හරිනේ. right. ඊට පස්සේ දැන් එහෙනම් ඔයාට ඕන මතක් තියාගන්න දැන්. හරිම පහසුයි. අර කලින් කතා කරපු සමීකරණයේ දරුවෝ ඔයාට ඕන ආරම්භක ප්‍රවේග අවසාන ප්‍රවේග හම්බෙන්නේ කොහෙන්ද? y අක්ෂයෙන්. ඊළඟට අර කලින් අපි කතා කරපු සමීකරණේම ගත වෙච්ච කාලය හොයන්න වෙන්නේ x අක්ෂයට සම්බන්ධ කාලයේ අක්ෂයෙන්. දැක්කනේ? ඉතින් මේකම අපි පාවිච්චි කරමු බලන්න. ඔයාලට ගණන් හදන්න පුළුවන් වෙන විදිහට. නිකන් හිතන්න පුතා. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණයේ දක්වන ඔයාට නේද සිලබස් එකේ එන ගන්න නේද? සිලබස් එකේ එන ප්‍රස්ථාර තමයි අපි දැනගන්න ඕන. සිලබස් එක අපිට එන්නේ ඒකාකාර ත්වරණ ඒකාකාර මන්දන විතර. නේද? වැඩි වෙන ත්වරණ අඩු වෙන ත්වරණ අපි නේද ගොඩක් වෙලාවට අපේ සිලබස් එකේ භාවිතයක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාගේ සිලබස් එකට ගැළපෙන ක්‍රමයේ තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙනම් ඔන්න බලන්න ඒකාකාර ත්වරණම තමයි ලැබෙන්නේ. ඒ ගැන වැඩි හිතන්න එපා. ත්වරණය කියලා ඔයාට හම්බෙන්නේ ඒකාකාර ත්වරණ තමයි.